හොඳයි. මේ මට ඒ තරම්ම ඉතින් ලස්සනට චිත්‍ර නම් අඳින්න බෑ. මේ මොකද මම චිත්‍ර ගුරුවරයෙක් නෙමෙයිනේ. පුළුවන් විදිහට අඳලා තියෙනවා. බුද්ධිමතුන්ට තේරෙනවා. බලන්න ලස්සනට අඳලා තියෙනවා. බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ. මොන බුද්ධිමතුන්ට පේනවා. මේ තියෙනවා. මොකක්ද? උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය. මහද්වීප කීයක් තියෙනවද? ඔක්කොම මහද්වීප 7යි. මෙතන පුතේ මහද්වීප 7න් මහද්වීප 6කයි ජනාවාසික කියන්නේ මිනිස් වාසස්ථාන තියෙන මහද්වීප 6ක විතරයි. 7 වෙනි මහද්වීපය ඇන්ටාර්ක්ටිකා මහද්වීපය දන්නවා. ඒකේ අනේ හිම නැත්නම් අයිස් තියෙන්නේ. එතකොට උතුරු ඇමරිකා මහද්වීපය, දකුණු ඇමරිකා මහද්වීපය, මේ තියෙනවා අප්‍රිකා මහද්වීපය. මේ අප්‍රිකා මහද්වීපයට උඩින් මෙතන තියෙනවා මධ්‍යධරණී මුහුද මේ තියෙන්නේ. මධ්‍යධරණී මුහුදට උඩින් මේ කෑල්ලේ යුරෝපා මහද්වීපය. දන්නවා පෘතුගාලය, ප්‍රංශය, ඉතාලිය, මේ තියෙන ඉතාලිය, බ්‍රිතාන්‍ය ඔය කියන යුරෝපා මහද්වීපය මේ තියෙනවා. ඊළඟට මේ කොටස මෙහෙම රුසියාව, ඊරිසියාවනේ. ලෝකේ ලොකුම භූමි ප්‍රමාණයක් තියෙන රුසියාව. රුසියාවටත් වඩා ලොකු ඉලු මොකක්ද? ඊරිසියාවනේ. කමක් නැහැ. එතකොට රුසියාව මේ ටික ඉන්දියාව, මෙන්න ලංකාව මේ තියෙනවා නම් ආසියා මහද්වීපය, මේ තියෙනවා ඕස්ට්‍රේලියා මහද්වීපය. හොඳයි. මම අපේ සාමාන්‍ය පෙළ දරුවන්ට ලෝක සිතියමේ වැදගත්ම වන ප්‍රධාන ස්ථාන මුහුදු කීපයක් ලකුණු කරන්න සිටීමේ මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නයි සූදානම. ඒකට හේතුව මධ්‍යධරණී මුහුද කිව්වහම මේ තියෙන මධ්‍යධරණී මුහුද ප්‍රධාන සේදමාවතේවත් ප්‍රධාන වෙළඳ මාවත. යුරෝපයේ ඉඳලා ආසියාවට සියල්ල භාණ්ඩ ප්‍රවාහන කරන ප්‍රධාන වෙළඳ මාවත මධ්‍යධරණී මුහුද හරහා මේම රතු මුහුද හරහා ඇවිල්ලා තමයි ආසියා කලාපයට යන්නේ. ආසියා කලාපයේ තියෙන වෙළඳ ද්‍රව්‍ය සියල්ලම ගේන්නේ මේ විදිහට රතු මුහුද හරහා මධ්‍යධරණී මුහුද හරහා තමයි යුරෝපයට යන්නේ. ඒකට මේ සාමාන්‍ය පෙළ දරුවන්ට මේ කියන මුහුදු ප්‍රධාන වෙළඳමාවත් අනිවාර්යෙන් විභාගයට සිටියේ ලකුණු කරන්න එන ප්‍රවණතාවය වැඩි. සා පාඩම් ගණනාවකට මේ ස්ථාන වැදගත් වෙන හින්දා මේවා අනිවාර්යෙන් දැනගෙන තිබිය යුතුයි. මේ තියෙන පුතේ මධ්‍යධරණී මුහුද මේ තියෙන්නේ රතු මුහුද. හරි. මෙතන අප්‍රිකාවට සම්බන්ධ අප්‍රිකා සීමා කෙරවලින් තියෙන රතු මුහුද, මධ්‍යධරණී මුහුද. රතු මුහුදයි මධ්‍යධරණී මුහුදයි අතර මෙතන තියෙනවා පුතේවා දන්නවා තුර්කිය. තුර්කිය තියෙනවා. තුර්කිය උඩින් මේ ඇඳලා තියෙනවා මං කළු මුහුද. කළු මුහුද හොඳට මෙන්න මේ කාරණාව මතක තියාගන්න. මධ්‍යධරණී මුහුදයි තුර්කියයි කළු මුහුදයි තුන්දෙනාම එකට එකතු වෙන තැනට තමයි කියන්නේ කොන්ස්ටන්තිනෝපලය. කොන්ස්ටන්තිනෝපලය වර්තමානයේ ඉස්තාම්බුල්. කොන්ස්ටන්තිනෝපලය කියලා කියනවා මතකයිනේ ප්‍රධානම වෙළඳ නගරය. ඒ කාලේ තිබුණු 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩම යුරෝපා පුනරුදය. යුරෝපා පුනරුදයේ වැදගත්ම කොටස සහ වැදගත්ම මාතෘකාව වෙනවා කොන්ස්ටන්තිනෝපලය තුර්කිය. මොකද තුර්කි මුස්ලිම්වරුන් කොන්ස්ටන්තිනෝපලය අල්ලා ගැනීමෙන් යුරෝපා පුනරුදය ඇති වුණේ මතකයි මේ කාරණාව. හොඳයි. එතකොට එහෙනම් කොන්ස්ටන්තිනෝපලය හෙවත් වර්තමානයේ ඉස්තාම්බුල් තුර්කි මුස්ලිම්වරු අල්ලාගත්තට පස්සේ තමයි කොන්ස්ටන්තිනෝපලය ඉස්තාම්බුල් කියන නමින් හඳුන්වන්න ගත්තේ. මේ තියෙනවා මේ FB එකේ ලකුණට සමානව තියෙන කැස්පියන් මුහුද. කැස්පියන් මුහුද. හරි. එහෙනම් බලන්න ස්ථාන ටික මොනවද? රතු මුහුද, මධ්‍යධරණී මුහුද, තුර්කිය. මම ඊතලයක් ගහලා මෙතන ලියනවා කොන්ස්ටන්තිනෝපලය, කළු මුහුද, කැස්පියන් මුහුද. ස්ථාන 6ක් තියෙනවා. හොඳට බලන්න මෙතන මධ්‍යධරණී මුහුද, රතු මුහුද, තුර්කිය. මම මේ දෙකම එකට කරලා ලියලා තියෙනවාට තේරුම් ගන්න පහසුව පිණිස කොන්ස්ටන්තිනෝපලයටම තමයි ඉස්තාම්බුල් කියලා කියන්නේ. කළු මුහුද, කැස්පියන් මුහුද. හොඳයි. දැන් මේ ස්ථාන 6 ලකුණු කරගන්න ලේසිම කෙටිම ක්‍රමය කියලා දෙන්න යනවා. මොනවද? ස්ථාන 1යි
2යි 3යි 4යි 5යි 6යි. ඔන්න බලන්නකෝ. හරියටම මතකයට වන්සෝ. රතු මහා තුර්කි කෝ කළු කෑම. කියන බලන්න. රතු මහා තුර්කි කෝ කළු කෑම. රතු කිව්වේ රතු මුහුද, මහා කිව්වේ මධ්‍යධර්ම මුහුද, තුර්කි තුර්කිය, කෝ කොන්ස්ටාන්ටිනෝපලේ, කළු කළු මුහුද, කෑම කැස්පියන් මුහුද. එහෙනම් මේ හරි ලේසි. රතු මහා තුර්කි කළු तुर्की को की कॉन्स्टेंटिनोपल तुर्की को कलू कैम आप बोलता रतु महा तुर्की को कलू कैम हारी मलेस मतकाई नहीं ना ताल लेकिन रतु महा तुर्की को कालू कैम रतु महा तुर्की को कालू कैम रतु महा तुर्की को कालू कैम लिवनी जगत नहीं होता हारी මෙතන රතු මුහුද මෙතන මේ මධ්‍යධර්ණ මුහුද පුතාට පේනවා හොඳට මධ්‍යධර්ණ මුහුදේ මේ දම් පාටට රෝස පාටට හුරුව තියෙනවා තුර්කිය මේ තියෙනවා තුර්කියයි කළු මුහුද මේ නිල් පාටින් පෙනෙනවා කළු මුහුද මේ කැස්පියන් මුහුද තුර්කියයි කළු මුහුදයි අතර මෙන්න මේ රවුම තමයි මෙතන මේ සම්පූර්ණ රවුම තමයි කොන්ස්ටන්ටිනෝපලය හොඳයි සිතියම ඔබට පේනවා හොඳට අපේ පුතාලට මම සමීප ඡායාරූපයකුත් පෙන්නවා බොහොම පහසුව පිණිස හරියටම පුතේ පාඩම් කරගන්න ඕනේ. එහෙනම් මධ්‍යධර්ම මුහුද රතු මුහුද තුර්කි කොන්ස්ටන්ටිනෝපලය කළු මුහුද කැස්පියන් මුහුද රතු මහා තුර්කි කෝ කළු කෑම